හරි මෙන්න මේකයි කතන්දරය. දැන් ඔයාගේ දැන් ඉන්නේ 6නේ. ලබන මාසේ ළමයි ලබන මාසේ වෙනකොට ඔයගොල්ලන්ගේ 7 වසරේ පන්තිය පටන් ගන්නවා. ඔයාගේ එක්සෑම් එක තියෙන්නේ දෙසැම්බර් මාසේ 13 14 15 16 17 ඔන්න ඔය දවස් ටිකේ තමයි පළවෙනි වාර තුන්වෙනි වාර විභාගෙ තියෙන්නේ. ඉතින් තුන්වෙනි වාර විභාගෙ දිනකොට ඔයා හිතනවා ඇති කොහමද 7 පන්තිය පටන් ගන්න කියලා. 7 පන්තිය පටන් ගන්න මෙහෙමයි. 7 වසරේ පන්තිය සාමාන්‍යයෙන් දවස් දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් නෙමේ 7 පන්තිය මගේ පන්තිය. අනිත් පන්ති නෙමෙයි මග පන්ති සතියකට දවස් දෙකක් තියෙනවා. එක දවසක් තමයි සිකුරාදා රෑ 8 ඉඳලා 9:30 වෙනකන් එක පන්තියක් තියෙනවා. ඊට පස්සේ සෙනසුරාදා හවස 6 ඉඳලා 7:30 වෙනකම් තව පන්තියක් තියෙනවා. එතකොට ඔයාලට මේ පන්ති දෙකෙන් එකක් තෝරගෙන එන්න බෑ. එනකොට පන්ති දෙකටම එන්න ඕනේ. සතියකට එක දවසක් උගන්වලා තේරුමක් නැහැ. එහෙම හිතන්නකො නිකන් මම සතියකට එක දවසක් උගන්වලා අර ලංකාවේ තියෙන ෆිසිකල් පන්ති සහ සමහර ඔන්ලයින් පන්ති වගේ එක දවසක් සතියකට පැය එකමාරක් උගන්වලා ගොඩ දා ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි මැත්ස් කියන්නේ. මැත්ස් කරනවා නම් හරියටම අර ගෙදර ඉන්න කට්ටිය පොඩ්ඩක් ළඟට ගෙන්න ගන්න. මැත්ස් කරනවා නම් පැය එකමාරකින් උගන්වලා නැත්තම් පැය දෙකකින් සතියකට පැය දෙකක් උගන්වලා මේක කරන්න බෑ. කරන දේ හරියට කරන්න එපා. ප්‍රැක්ටිකල් ටික කරන්න ඕනේ. ප්‍රැක්ටිකල් කියලා කියන්නේ ඔයගොල්ලන්ට තියෙන ක්‍රියාකාරකම්නේ. ක්‍රියාකාරකම් ටික කරන්න ඕනේ. ඊට පස්සේ තියරි ටියුට් එකේ තියෙන ගණන් ටික හදන්න ඕනේ. සෑහෙන වැඩ ටිකක් තියෙනවා. එක දවසකින් පාඩමක් ඉවර කරගන්න පුළුවන්. හැබැයි එන ලේසි ඔයගොල්ලන්ටත් ලේසි ගණන් ටිකක් උගන්වලා පාඩම ඉවර කරලා ඒක ඉවරයි කියලා දාන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න ගියොත් එහෙම වාර විභාග වලට යනකොට ලකුණු සෑහෙන්න අඩු වෙනවා. අන්තිමට කරගන්න දෙයක් නැතුව ලකුණු මට්ටම බහිනවා. අර 90 හිටිය ළමයා 70ට 60ට ඒ වගේ ලකුණු ප්‍රමාණයකට බහිනවා. ඉතින් ඒ බහින්නේ හරියට වැඩ ටික කරන්නේ නැති නිසානේ. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ගේ පන්තිය මම පැය දෙකක් දාගෙන යනවා. පැය දෙකක් නෙමෙයි සෝරි. දවස් දෙකක් දාගෙන යනවා. එතකොට මෙතන පැය එකමාරේව දෙකක් කියලා කියන්නේ පැය 3යි. එක දිගට පැය 3ක් ඔයාව පන්තික තියාගන්නත් බෑනේ. එතකොට පළවෙනි පැය එකමාර එන පොල් ආතල් එකේ ඉඳී. ඊළඟ පැය එකමාරේ ගෙදර වෙන වැඩ කරනවා, වතුර බොන්න යනවා, දූබර හැදෙනවා, අනම්මනම් කතන්දර ගොඩයි. පැය 3ක් එක දිගට පුටුවේ ඉන්නකොට ඒක හරි අමාරුයි. ඒක නිසා තමයි මේ ප්‍රධාන වශයෙන්ම ඕගොල්ලන්ට දවස් දෙකක් දාලා තියෙන්නේ පන්තිය කරන්න. ඊට පස්සේ මේ අනිත් එක දවස් දෙකක් දාන්න අනිත් ප්‍රධාන කාරණාව තමයි පළවෙනි වාර විභාගෙ එනවා මාර්තු මාසේ අන්තිම. මාර්තු අන්තිම 7 පළවෙනි වාර විභාගෙ එනවා. ඉතින් මාර්තු අන්තිම වාර විභාගෙ එනකොට පෙබරවාරි මාසේ මැද වෙනකොට ඔයාගේ පළවෙනි වාර සිලබස් එක සම්පූර්ණයෙන්ම ඉවර කරන්න ඕනේ. ඒක ඉවර කරන්න ඕන නිසා තමයි අනිත් කාරණාව දවස් දෙකක් පන්ති දාලා තියෙන්නේ. එතකොට පෙබරවාරි මැද ඉවර කරා කියලා හිතන්නකෝ. ඊට පස්සේ මම ඔයාට මේ කරනවා වගේ ප්‍රශ්න පත්‍ර 8ක් නැත්නම් 7ක් ඒ වගේ ප්‍රමාණයක් ක්ලාස් එක ඇතුළතදී කරන්න පුළුවන්. මේ තර්ඩ් ටර්ම් එකේ මේක ෆ්‍රී ගියාට ෆස්ට් ටර්ම් සෙකන්ඩ් ටර්ම් වල තනිකර පන්තියේ ඉන්න ඔයාට විතරයි මේ පේපර් ක්ලාස් 8 එහෙම ඉස්සරහට යන්නේ. එතකොට නිකන් ගණන් හදන්න ප්‍රශ්න පත්‍ර 8ක් කරොත් කෙටි ප්‍රශ්න 20 ගානේ 8ක්. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න 160ක්. රචනා ප්‍රශ්න එක පේපර් එකක තියෙනවානේ 7ක්. ඒ වගේ 8ක්. ඒ කියන්නේ 56ක්. ඔය ටික ඔක්කොම ඔයාට කරන්න බැහැනේ සතියකට එක දවසක් පන්ති ගිහිල්ලා තියරිත් උගන්වලා පේපර්ස් 8කුත් කරවන්න මේ ලංකාවේ කිසි පන්තියක බැහැ සතියකට එක දවසක් කරලා. සතියකට අනිවාර්යෙන් දවස් දෙකක් ඔයාට තියෙන්න ඕනේ. ඒක නිසා මුලින්ම පාඩම් ටික ඉවර කරනවා මාස එකමාරකට විතර කලින්. ඊට පස්සේ පේපර්ස් ටික කරවලා ඔයාව ගිහිල්ලා විභාගෙ ඉඳෝනවා. දන්නේම නැතුව ඔයාගේ ලකුණු ප්‍රමාණය 100කට එනවා. දැන් දෙසැම්බර් මාසේ පන්ති පටන් ගත්තාම දෙසැම්බර් මාසේ 7 පන්තිය පටන් ගත්තාම ඔයාට ඔයාගේ ගෙදරටම 7 පළවෙනි වාරෙට තියෙන ටියුට් ඔක්කොම ගෙදරට එවනවා. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ ටියුට් තමයි ඔයගොල්ලන්ට එන්නේ. අර සාමාන්‍යයෙන් පොඩි පොඩි ටියුට් නෙමේ හොඳ ෆෝකල ටියුට් සෙට් එකක් තමයි ගෙවල් වලට එන්නේ. මෙන්න මේ වගේ ටියුට් ඔක්කොම ඕගොල්ලන්ගේ ගෙදරටම යනවා. මේ ටියුට් එකත් ඇතුලේ තියෙන්නේ මෙන්න මෙහෙම.
දැන් මම උදාහරණයකට ගත්තොත් මුලින්ම තියෙනවා මේ බලන්න නිකන් පෙන්නන්න තියරි සෙට් එක තියෙනවා. ඒ කියන්නේ ඉස්කෝලේ උගන්වන්න තියෙන පාඩම් ටික එහෙමම දාලා තියෙනවා. පාඩම ඉවර වෙච්ච ගමන්ම මොන වැදගත්ම දේ පෙන්නනවා. පාඩම ඉවර වෙච්ච ගමන්ම ඒ පාඩමෙන් විභාගෙට ඇවිල්ලා තියෙන පළාත් ප්‍රශ්න ටිකයි විභාග ප්‍රශ්න ටිකයි, ඒ කියන්නේ පාසල් සහ පළාත් කලින් අවුරුදු වල පළාතෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටිකයි ඉස්කෝලෙන් හදපු පේපර්ස් වලින් ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටිකයි ඔක්කොම දාලා තියෙනවා. ඒ කියන්නේ එක පාඩමක් කරලා ඉවරනාට පස්සේ ඒකේ විභාග ප්‍රශ්න තියෙනවා 70ක් විතර. ඒ ඔක්කොම ටික ඔයා කරාට පස්සේ ඔයාට උත්තර වෙනවා. තියරි පාර්ට් එක සම්පූර්ණයෙන්ම පන්ති උගන්වනවා. උගන්වලා ඉවරනාට පස්සේනේ ඔයා ඒකේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. විභාග ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ උගන්වලා ඉවරනාට පස්සේ. ඉතින් ඒ හැම ප්‍රශ්නයක්ම ඔයා කරොත් කරේ නැත්නම් එවන්නේ නැහැ. කරොත් ඔයාට ඒකට අදාළ සියලුම උත්තර ටික දෙනවා. ඔයාට එතකොට උත්තර පත්‍රය බලාගෙන ඔයාගේ ගණන් ටික හරිද වැරදිද කියලා හරි වැරදි දාගන්න පුළුවන්. මොකද මේ දීලා තියෙන්නේ පළාත් සහ පාසල් ප්‍රශ්න. ඒ කියන්නේ විභාගෙට කලින් අවුරුදු වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න. ඒ ටික කරාට පස්සේ මේ අවුරුද්ද දෙන ප්‍රශ්න කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. එතකොට සිලබස් එකත් මාස එකමාරකට කලින් කවර් කරනවා. ඊට පස්සේ තනිකර පළාත් සහ පාසල් ප්‍රශ්න ටික පේපර්ස් 8ක් කරනවා. තියරි ටියුට් එක ඇතුලේ පාසල් ප්‍රශ්නයි පළාත් ප්‍රශ්නයි ඔක්කොම තියෙනවා. තනිකර පළවෙනි වාරේ තියෙන ටියුට් ඔක්කොම එකපාර ගෙදරට එවන නිසා ඔයාලට මාසයක් ගානේ ටියුට් print කරගන්න ඕනෙත් නැහැ. මොකද සමහර පන්ති වල කරන්නේ ඔයගලන්ට PDF දෙනවනේ මාසයක් ගානේ print කරගන්න කියලා. ඒක එන වැඩ අමාරුයිනේ. කඩේට යන්න ඕනේ, බුක් ෂොප් එකට යන්න ඕනේ, ඔය print කරගන්න ඕනේ. ඒක ඕගොල්ලන්ට වඩා ඇත්තටම ඔයගලන්ගේ අම්මලා තාත්තලාට අමාරුයි. සැරින් සැරේ ටියුට් ගෙනල්ලා දෙන එක. ඊට වඩා ලේසි ඔක්කොම එකපාර ඔයාට මම එවනකොට ඔයාට කොහෙන්වත් ගන්න දෙයක්වත් නැහැ, ලස්සන ටියුට් සෙට් එකක් එනවා. ඒත් එකම ඒවේ ආසාවෙන් වැඩ කරන්නයි තියෙන්නේ. ඔන්න ඒ කතන්දර හරි. ඊළඟට තව දෙයක්. හැම මාසෙකම මාසේ අන්තිම ඕගලන්ට MRP එකක් දෙනවා. MRP කියලා කියන්නේ memory revisional test. සම්පූර්ණ පේපර් එකක් දෙනවා. ඒ පේපර් එක ඔයා ගෙදර ඉඳලා කරලා ඔයා මට ටැපල් කරන්න ඕනේ මගේ ළඟට. මම ඇඩ්‍රස් එකක් දෙනවා. ඇඩ්‍රස් එකට එවන්න ඕනේ. එව්වට පස්සේ වැඩිම ලකුණු ගන්න ළමයි 10 දෙනාව දානවා වෙනම පෝස්ට් එකකට සහ පෝස්ට් එක හදලා ඒ පෝස්ට් එකේ ඕගොල්ලන්ගේ නම් ටික වැටෙනවා. පළවෙනි 10 දෙනාව 1 2 3 4 5 6 7 8 කියලා වෙනම වැටෙනවා. කැමති නැද්ද? ඒ පෝස්ට් එක Facebook දානවා, YouTube දානවා, TikTok එකට දානවා, group වලට දානවා, මගේ channel එකට දානවා. ඔයා පට්ට ප්‍රසිද්ධ වෙනවා. ඔයාගේ නම සහ ඔයාගේ පාසල මාර විදිහට කියන්නේ ඒ පාසලේ මේ ළමයා කියන එක සෑහෙන විදිහට ඉහළට යනවා. කෙලින්ම අපි 1 2 3 4 කියලා රෑන්ක් කරනවා. පළවෙනි ළමයි 10 දෙනාව. ඔයා ආසාවෙන් වැඩ කරනවා කියලා මම දන්නවනේ. ආසාවෙන් වැඩ කරනකොට ලකුණු මට්ටම උඩට එනකොට අමුතුම පොඩි ගැම්මක් තියෙනවා. ඒක දෙන්නේ නිකන් ජොලියට වගේ. මොකද ඉගෙන ගත්ත පාඩම් ටිකෙන් ඔයා කොච්චර ඉගෙන ගත්තාද කියන එක බලන්න තමයි දෙන්නේ. අනිත් එක රෙකෝඩින් එක නම් සාමාන්‍යයෙන් පන්ති ඉවරෙච්ච ගමන්ම ඊට පහවදා දෙනවා. දැන් මේ පන්ති එක ඔන්ලයින් එකේ තියෙන විශේෂම දෙන රෙකෝඩින් එක දවසක් හරි දෙකක් හරි එන්න බැරි වුණොත් රෙකෝඩින් එක අනිවාර්යෙන් හම්බ වෙනවා. දැන් අදරය පන්තිය තිබ්බොත් හෙට දවල් වෙනකොට අදරය පන්තියේ රෙකෝඩින් එක ඔයගලන්ට හම්බ වෙනවා. එතකොට මේ මාසෙට අදාළ සියලුම ක්ලාස් වල මාසෙකට දවස් 8ක් පන්තිය යනවා. ඒ 8 ඇතුළත සම්පූර්ණයෙන් රෙකෝඩින් ටික ඔක්කොම දෙනවා. ඊට අමතරව තව දේවල් තියෙනවා. දැන් අර පළවෙනි වාරේ ටියුට් එනකොට ඔයගලන්ට ලස්සන පොඩි ටැග් ටිකකුත් එයි. පළවෙනි පාරේ කියන්නේ දෙසැම්බර් මාසේ ටියුට් ටික එනකොට ඔයාට මාර ලස්සන එන ගති ටැග් ටිකක් එයි. දෙසැම්බර් මාසේ ටියුට් එනකොට දෙසැම්බර් පළවෙනි සතිය නම් ටියුට් එක දෙනවා. දැන් අර අනිත් කතාව ලංකාවේ ගොඩක් ඔන්ලයින් පන්ති පටන් අරගෙන මාසයක් දෙකක් තුනක් යනකොට ඒ පන්තිය නතර කරලා දාන මට්ටමට එනවනේ. දැන් මේක අපි ඔන්ලයින් පන්තිය කරන්නේ දැනට අවුරුදු 5ක් තිස්සේ. කොරෝනා 2019 ආවා. 20 ඉඳලා පටන් ගත්ත ඔන්ලයින් පන්තිය තමයි තාම මේ එක දිගට නොකඩවා කරගෙන එන්නේ. ඉතින් අම්මලා තාත්තලා හැමෝටම විශ්වාසයෙන් එන්න පුළුවන් පන්තියක් කවදාවත් නතර වෙන්නේ නැති. මොකද අවුරුදු 5ක් තිස්සේ දැන් මේක එක දිගට එනවා කියලා කියන්නේ ඉදිරියට මේක නතර වෙන්නේත් නැහැ.
ඒක නිසා කිසිම කරදරයක් නැතිව මේ පන්තියට බය නැතුව සහභාගී වෙන්න පුළුවන්. මොකද කවදාවත් නතර වෙන්නේ නැහැ. ඔයාලගේ ළමයිගේ ලකුණු අඩු වෙන්නේ නැහැ. ඒක ඕන තරක කියන්න පුළුවන්. මොකද ලකුණු මට්ටම අඩු වෙන්නේ නැහැ කියන්නේ මේ මම කරන වැඩපිළිවෙල දැන් ඕගොල්ලෝ මොනවා හරි පන්තියකට යනවා නම් ඒ පන්තියේ කරන වැඩපිළිවෙලත් එක්ක පොඩ්ඩක් මේක සංසන්දනය කරලා බැලුවොත් ඒවට වඩා වැඩිපුර ප්‍රමාණයක් අපි මේක ඇතුළේ කරනවා. මොකද ඒක කාටවත් අර කියන්න බෑ අර මෙච්චර කරනවා මෙහෙම මෙච්චර කරනවා කියලා මේක ඇතුලේ සෑහෙන වැඩ ප්‍රමාණයක් කරනවා. මේ වැඩ ප්‍රමාණයක් කරන නිසා තමයි ළමයිගේ ලකුණු ප්‍රමාණය 90ට වඩා වැඩි මට්ටමකට එන්නේ. සාමාන්‍යයෙන් මගේ එන හැම ළමයෙක්ගෙම ලකුණු 90ට වඩා අඩු නැහැ. ඔක්කොගෙම තියෙන 90ට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක්. ඉතින් බය නැතුව ළමයිව සහභාගී කරවන්න පුළුවන්. ඒකට පස්සේ තියෙන අන්තිම කාරණාව තමයි හැම මාසෙකම පොය දවසේ. හැම මාසෙකම පොය දවසේ ඔයගොල්ලන්ට හවසට ගෙදර ටීවී එකේ ෆිල්ම් එකක් බලනවා වගේ ලස්සන ෆිල්ම් එකක් පන්තිය ඇතුලේ පෙන්නනවා. බොක්කනම් පන්තියේ හැම ළමෙක්ටම හැම පොයකම දැන් ගිය මාසේ මේ මාසේ ගාෆීල්ඩ් පෙන්නුවා, ගිය මාසේ චාලි පෙන්නුවා. චාලි පෙන්නනකොට මම හිතන්නේ මෙතන හිටිය ළමයි සෑහෙන ප්‍රමාණයක් ඇඬුවා. ළමයි අම්මලා තාත්තලා ඔක්කොම ෆිල්ම් එක බලන ගමන් ඇඬුවා. ලස්සන මූවිස් ටිකක් පෙන්නනවා. හැමදාම ඉගෙන ගන්න ඕනේ නැහැනේ නිවාඩු දවසක වෙනස් දෙයක් වෙන්න ඒ වගේ ෆිල්ම් එකකුත් පෙන්නනවා. හරි. ඕක තමයි පන්තියේ සම්පූර්ණ විස්තරේ. ඒත් එක්කම අන්තිම දේ අර පන්ති ගාස්තුව. සාමාන්‍යයෙන් දැන් මෙච්චර වැඩක් කරනකොට ගොඩක් පන්ති වල ෆී එක 1500 1600 වගේ මට්ටමකට යනවා. ඒ වුණාට මේකේ මුළු මාසෙටම දවස් 8කුත් කරලා ටියුට් ටිකක් එවලා ඊට පස්සේ ඔය මේ කරන හැම දෙයකටම ෆී එක වෙන්නේ මාසෙකට රුපියල් 1000ක් විතරයි. ඉතින් 1000ක් ගෙවලා ඊට පස්සේ අර ගෙවන විස්තර නම් මනම් ඔක්කොම ගෲප් එකට වැටෙයි. ඔයගොල්ලන්ට මේ මාසෙ නම්ම සමහර විට ටියුට් ගෙන්න ගන්නත් පුළුවන්. නැත්නම් දෙසැම්බර් 1 වෙනිදා හැමෝටම එකපාර ටියුට් ටික කුරිය කරනවා. ඒකට පළවෙනිදා කුරිය කරා කියන්නේ දෙවෙනිදා තුන්වෙනිදා වෙනකොට ඔයාලගේ අතටම ටියුට් ටික හම්බ වෙනවා. ඕක තමයි 7 වසරේ පළවෙනි වාරේ සම්පූර්ණ ප්ලෑන් එක. ඊට අමතරව මාසෙකට එක දවසක් අනිවාර්යෙන් පොඩ්ඩක් පේරන්ට්ස් මීටින් එකක් නම් ගන්නවා. මොකද ළමයි ටික ටික ලොකු වෙනකොට අපේ පොඩි සෙට් එක කැමරා ටික ඕෆ් කරන්න පටන් ගන්නවා. කැමරා ඕෆ් වෙනකොට අර වෙන වෙන දේවල් වලට ඔළුව යනවා වැඩිනේ. එතකොට පොඩ්ඩක් ඉගෙන ගන්න ප්‍රමාණය අඩු වෙනවා. ඒක නැති කරන්න මාසෙකට සැරයක් බබු ඕගොල්ලන්ට පොඩි පේරන්ට්ස් මීටින් එකක් ගන්නවා. හරි නේද? ඉස්කෝලේ වගේ නෙමෙයි. ඉස්කෝලේ සාමාන්‍යයෙන් ටීචර් පන්තියට පේරන්ට්ස් මීටින් එක ගත්තට පස්සේ එක එක්කෙනා වෙන වෙන මාර්ගෙට බැනගෙන යනවනේ. මෙතනදී එහෙම නෑ. අපේ වැඩපිළිවෙල ගැන දැනුවත් කරන්න මාසයක් ගානේ පොඩි පේරන්ට්ස් මීටින් එකකුත් යනවා. හරිනේ. ඔන්න ඕක තමයි අලුත් 7 වසරේ ඔයාට මගේ ගණන් පන්තියේ තියෙන වැඩපිළිවෙල.